මේ ගෙවෙන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ දේශපාලන පක්ෂයක් ආණ්ඩු බලය හොබවන පක්ෂයක් මුහුණ දෙන්න අතිශය පීඩාකාරී මෙන්ම අතිශය තීරණාත්මක කාලවකවානුවක්. අපි එහෙම කියන්නේ ඇයි? මේ මොහොත වන විටත් අනුර ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව අවි අතට අරගෙන තියෙනවා. පහුගිය පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ ඔවුන් කිව්වා අපි ජියර් එක මාරු කරනවා කියලා. ඇත්තටම දැන් ඒ ජියර් එක මාරු වෙලා එක පැත්තකින් දූෂිත දේශපාලඥයා එක පිට එක වවුරුදු 20 30 හිරේ යනවා. අනිත් පැත්තෙන් රාජ්‍ය සේවය මේ දූෂිත රාජ්‍ය සේවයේ ඉහළින් වැජබෙන කොටස ඔවුන්ගේ ආධිපත්‍යයෙන් යටත් කරන් තිබුණා. අපි නිතරම කිව්වා මේක ඩීප් ස්ටේට් වෙන රාජ්‍යයක් කියලා. මේ ඩීප් ස්ටේට් එකෙන් මේ ආණ්ඩුව කරගෙන යන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. අද වෙනකොට රටේ පොලිස්පති හිරේ, බන්ධනාගාර කොමසාරිස්වරයා හිරේ. ඉතින් දූෂිත දේශපාලඥයා දූෂිත රාජ්‍ය නිලධාරීන් අතරට රටේ පාතාල හිසොසොවින් තිනවා. උන්ට යන්න එනම නැතුව තිබෙනවා. හැම තැනම වෙඩිපත්තු කරන පිස්සු බල්ලු වගේ වෙඩි තියා ගන්නවා. ඒ අතර මද්ද්‍රව්‍ය ජාලය හැම තැනින්ම කිලෝ 100 200 අහු වෙනවා. ඉතින් ඒ අතර කළු ව්‍යාපාරික ජාලය බදු නොගෙව හිටපු ව්‍යාපාරිකයන් උන් හිරබත් කරනවා. ඒ අතර ඔවුන් බදු ගෙවන්න පටන් ගන්නවා. මේක දැන් මේ දූෂිත රාජ්‍යය දැන් පිරිසුද්ධ කරන්න පටන් අරගෙන. ඉතින් මෙහෙම සුද්ධ කරනකොට මෙම දූෂිත වලල්ල කලබල නොවි ඉන්නේ නෑ කියන්න කාටද පුළුවන්. ඉතින් අපි කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නෑ 2019 වගේ විශාල මනුෂ්‍ය ඝාතන. අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා එහෙම දෙයක් වෙන්න එපා කියලා. නමුත් මේ ආණ්ඩුව දැන්වත් තමන්ගේ ආරක්ෂාව, රටේ ආරක්ෂාව, මහජනයාගේ ආරක්ෂාව ඔවුන්ගෙන් පැත්තට එන්න පුළුවන් බෑක්ෆයර් එකක් ගැන නිතරම කල්පනා කළ යුතුයි. ඒ අතර පහුගිය වේදිකාවක් ගානේ නැගුණු එකම චෝදනාවක් වුණේ ජනාධිපති අනුරට විදේශ සම්බන්ධතා නැහැ කියලා ජාත්‍යන්තර සහයෝගය නැහැ කියලා. අද වෙනකොට යුරෝපයේ ධනවත්ම රාජ්‍යයක් වුණු ජර්මනියට පවා ආනුර කුමාර පය ගහලා තියෙනවා. ඉතින් මේව දැක මේම දූෂිත කල්ලි පාඩුවේ ඉඳී කියලා ඔබ විශ්වාස කරනවද? ඒ අතර මේම රට අනාගමික රාජ්‍යයක් වේ, පන්සල් වලට පල්ලි වලට කිසිම පෙරහැරක් තියන්න බෑ, හාමුදුරුවන්ට දාන නැති වෙයි. එහෙම කියලා හඬා වැටුණු හාමුදුරුවරු අද වෙනකොට ජනාධිපති අනුරට පිරිත් මුල් ගැට ගහනවා, ඌට සෙත් පතනවා. ඉතින් රනිල් වික්‍රමසිංහල අටවගෙන තිබුණු ඔවුන්ගේ බොරු ජාත්‍යන්තර පෙනුම අනුර කුමාර එක පැත්තකින් කඩා බිඳ හෙලනකොට මහින්ද රාජපක්ෂල ඇඳන් හිටපු ව්‍යාජ දේශප්‍රේමී රළුපිලි අද වෙනකොට එකින් එක ගිලිහිමින් පවතිනවා. මේවා දකිද්දි මෙම දූෂිත වලල්ලට ආයේ හිතන්න දෙයක් ඉතුරු වෙනවා. Tamanට නැවත බලයට ඒමට කුඩා හෝ ඉඩක් ඉතුරු කරන්නේ නැහැ කියන එක. ඉතින් ආණ්ඩුවට මට කියන්න තියෙන්නේ ඉදිරියේදී එන්න පුළුවන් මහා විනාශයක් අපිට අස්පනා අපිට පේන්න තියෙනවා. මේ සඳහා සූදානම් වෙන්න. මොකද මෙවන් ආණ්ඩුවක් මේ පැල කරන්න නොසෑහෙන මිනිස්සු දුක් විඳ, නොසෑහෙන මිනිස්සු පයින් ඇවිද්ද, නොසෑහෙන කෑ ගැහුවා. ඉතින් මේක රැක ගැනීම ඔබගේ පරම යුතුයකමක් වෙනවා.